පොඩි කතාවක් කියන්න ඕන ඔයාලට මේ ළඟදී හයිවේ එකට දානකොට මගේ වාහනේ නගිනවා ගාල්ලේ පොලිසිය SI මහත්තයෙක්. ඒ මහත්තයා නැගලා මාතරින් බහිනකොට ඒ කියන්නේ එයාගේ වයස මට කිව්වා අවුරුදු 56යි. අවුරුදු 56 එයා SI කෙනෙක්. ඉතින් තව අවුරුදු 4කින් එයා රිටයර් වෙනවා. SI කෙනෙක් වෙලා තියෙන්නේ මීට අවුරුදු 3කට විතර කලින්. එතකොට මම එයාත් එක්ක කතා බහ කරගෙන යනකොට ඉතින් එයා ලොකු කතාවක් කිව්වා. එයා ජීවිතය ගැන මේ අර පොඩි දුකකින් ඉන්නේ. ඒ වගේම සතුටකින් ඉන්නේ. එයාගේ පුතාලා දෙන්නෙක් ඉන්න එක පුතෙක් software engineer කෙනෙක් අනිත් කෙනා බැංක් එකක වැඩ කරනවා. එයාගේ කතාව තුළ එයාගේ කතාව කියන හැම වෙලාවකම දුකක් එළියට ආවේ. එයාගේ දරුවෝගේ කතාව කියද්දි හරි සතුටින් කිව්වා. මම එයාගෙන් ඇහුවට පස්සේ එයා කිව්ව එක දෙයක් තමයි අපරාධේ A level පාස් වෙලා තිබ්බනම් කියලා හිතිච්ච අවස්ථා ගොඩයි කිව්වා. එහෙම කියන්නේ ඔයාලා දන්නවද දන්නේ නැහැ පොලිසියේ SI කෙනෙක් වෙන්න නම් උසස් පෙළ මොකද වෙන්න ඕනේ? සමත් වෙන්න ඕනේ SI අයදුම් කරන්න. ඒ පොලිසියට ගිහිල්ලා හෝ පිටින් SI කෙනෙක් වෙන්න අයදුම් කරන්න උසස් පෙළ සමත් වෙන්න. සාමාන්‍ය පෙළ සමත් කෙනෙකුට පොලිසියට යන්න පුළුවන්. ගිහිල්ලා අවුරුදු 20ක් විතර ගිහිල්ලා SI කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් උසස් පෙළ සමත් කෙනෙකුට ඩිරෙක්ට් එක්සෑම් ලියලා SI යන්න පුළුවන්. ඒ දෙකේ තනතුරු වල වෙනස ලොකු වෙනසක් තියෙනවා පුතේ. නැත්තම් SI කෙනෙක් අඳින අවුරුදු 20ක් විතර SI කෙනෙක් යටතේ වැඩ කරන්න වෙනවා. ඉතින් යා කිව්වේ අර A level කරන අවුරුදු දෙකේදී කට්ට කාපු නැති එකේ ප්‍රතිඵල ඒ කාලේ මහන්සි වෙලා වැඩ කරා නම් කියන දේ කිව්වේ. ඔක තමයි කියන්නේ එයා එතකොටත් වැඩ කරන්න යනවා කොහෙද මේ තිස්ස මහාරාමයට යනවා වැඩට යන්න. ගාල්ලේ ඉඳලා තිස්ස මහාරාම වැඩට යනවා. ඉතින් වැඩි කාලයක් හිටියේ ගෙදර නෙවෙයි කිව්වා වැඩ කරන තැනක. ජීවිතේ අර විඳින්න ලැබෙන අවස්ථා අඩුයි. ඔක අපි කියනවා මෙහෙම දෙයක් කියන්නම්කෝ. ඔන්න මිනිස්සෙක් ඉන්නවා. මේ ඇවිල්ලා මෙයා අපි අවුරුදු 15ක දරුවෙක්. අවුරුදු 15යි කියලා ලියමු එක. අවුරුදු 15ක දරුවෙක් ඉන්නවා. මෙයාට ඉදිරි කාලේ ගෙවන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මෙයාට හරි ලේසි පුතේ මෙහෙම යන්න. අපි හිතමුකෝ එයාගේ වයස 15 ඉඳලා 22 වෙනකම් වගේ. එයාට පුළුවන් හරි ස්මූත් ගමනක් යන්න පුළුවන්. හැබැයි එයාගේ ලයිෆ් එක මේ වගේ තමයි ගෙවන්නේ. මේක අපි කියනවා ලයිෆ් ජීවිත කාලය. මේක මං හඳුන්වන්නම් E life කියලා. මොකද්ද මේ E life කියන්නේ? මේක තමයි මං කලින් කිව්වේ නෑනේ. E life educational life. ඉගෙන ගන්න කාලේ soft එකේ ගිහිල්ලා අවුරුදු 22 ඉඳලා එයාට අවුරුදු 75 වෙනකම් මේ වගේ ගමනක් යන්න පුළුවන්. දැන් එයා මම අහුවා රිටයර් වෙනවද කියලා. එයාලගේ නීතියක් තියෙනවලු අවුරුදු 60 රිටයර් වෙන්න ඕන. එයා කිව්වා රිටයර් වෙලා දරුවෝ දෙන්නගේ වෙඩින් එක කරන්න ඕන කිව්වා එයාගේ සල්ලි වලින්. ඒක නිසා එයා ප්‍රයිවට් සිකියුරිටි ෆර්ම් එකකට යන්න ඉන්නවා කිව්වා. බලන්න තිබුතේ එයාගේ විශ්‍රාම දිවියත් ගෙවන්න වෙලා තියෙන්නේ වෘත්තීකයෙක් විදියට. විශ්‍රාම දිවියේ විශ්‍රාම ගන්නවත් බෑ. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ නැති නිසා. එතන මතක තියාගන්න අවුරුදු 22 වගේ වයසක් වෙනකන් ඔයාට 15 ඉඳලා කැපකිරීම කරන්න පුළුවන් නම් ලයිෆ් එක මෙහෙම වෙන්නේ. තව දරුවෙක් ඉන්න ඔයාගේ ජීවිතය තෝරගන්න මෙහෙම මාර්ගයක්. මේ කාලේ ඊටාම රළුයි. මොකද්ද? අවුරුදු 15 22 කාලේ ඊටාම රළුයි. කටුකයි. අනිත් අයට තියෙන සැප පහසුකම් නැහැ. හොඳ ඇඳුම් අඳින්න යා හොයන්නේ නැහැ. හොඳ කෑම බීම පස්සේ එලවන්නේ නැහැ. හොඳ ෆෝන් ගන්න එලවන්නේ නැහැ. සතුටු වෙන්න තියෙන අවස්ථාවලට වඩා නිතරම හොයන්නේ අනාගතයේ වෙනුවෙන් ආයෝජනය කරන. එයාගේ ලයිෆ් එක පුතේ මේ වගේ ගෙවෙනවා. හරිද? තේරුණාද? එතකොට අවුරුදු 22 ඉඳලා 75 දක්වා මෙයාට පුළුවන් මේ වගේ ලයිෆ් එකක් ගෙවන්න. අපි උදමු ડોක්ටර් කෙනෙක් කියලා. මෙඩිසින් යන්න O level හොඳ දැන් ડોක්ටර් කෙනෙක් වෙන හීන එනවා 10 වසරේදී. එයා O level වලට හොඳට වැඩ කරනවා. මහන්සි වෙනවා කැප වෙනවා. O level A8 A9 පාස් වුණා. A level උත් අවුරුදු 3 මාර කට්ටක් කනවා. මෙඩිකල් කොලෙජ් එකේ මුල් අවුරුදු 3 පුදුම දුකක් විඳිනවා. ඒ දුකක් විඳලා එයා වෛද්‍යවරයෙක් වෙනවා. අන්න පුතේ එයාගේ ලයිෆ් එක ස්මූත්ලි දුවනවා. හරිද? හැබැයි ඒ අතරේ තව කෙනෙක් ඉන්නවා අවුරුදු 14 ඉඳලා ෆැන්ටසියෙම හිර වෙනවා.
යාළුවොත් එක්ක යනවා රස්තියාදු ගහනවා බොනවා එක එක දේවල් කරනවා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා ෆෝන් වලට ඇබ්බැහි වෙනවා එයාගේ වයස අවුරුදු 20 22 වෙනකන් එයා කාලකන්ණි ජීවිතයක් ගෙවනවා ඊළඟට එයාට උරුම වෙන රැකියාව සදාකල් ලේබර් කෙනෙක් කුලී වැඩ කරන මිනිස්සෙක්. ඒතර අපේ ඒ වගේ කුලී වැඩ කරන මිනිස්සෙකුට ජීවිත කාලේ මේ වගේ තියෙනවා. මට අපේ ගෙදරට ආව මේෂන් බාස් කෙනෙක් කියන පුතේ මම මහත්තයෝ මගේ වයස දැන් අවුරුදු 48යි මම මේෂන් වැට්ටාවේ අවුරුදු 17න් මේ අවුරුදු ගානට මම මහත්තයෝ ආත්ම 3කට වැඩ කරලා තියෙනවා කියලා. මං ඉතින් ඒ කතාව ගොම මට පොඩ හිනක් ගියා මොකද්ද ඒ ගොන් කතාව කියලා. හැබැයි මේ මිනිස්සයා දවසේ වැඩ කරන හැටි මම බලන් හිටියානේ. ඇත්තටම පුතේ මම සතියක මහන්සි වෙන ප්‍රමාණය ඒ මිනිස්සයා දවසෙන් මහන්සි වෙනවා. එයා කියන කතාව ඇත්ත. එයා ඒ අවුරුදු ගානට තව ආත්ම දෙකකටත් එක්ක වැඩ කරලා ඉවරයි. ඒ තරම් දුකක් විඳින්න. පුදුම දුකක් විඳින මාර කට්ටක් කන්නේ. හැබැයි ඒ කට්ට කාල අවසානයේ යට හම්බෙන රුපියල් 4000යි. එතන මාසෙන් වැඩ කරත් හම්බ කරන්න පුළුවන් 1,20,000. කවදාවත් දැකලා තියෙන මේසන් බාස් කෙනෙක් කාර්යයකින් ගිහිල්ලා බෑලා මේසන් වැඩ කරනවා. මං කියන්නේ කොන්ට්‍රැක්ට් ගන්න ගෙනානේ බාස් කෙනෙක්. ඇයි එතෙන්ට යන්න බෑ යාට කවදාවත්. ඇයි? එයාගේ අධ්‍යාපන මට්ටමයි එයාගේ බුද්ධියයි දෙකම නේ. දැන් අපේ සමහර දරුවෝ අතර හරි ජනප්‍රිය දෙයක් නේ රට ගිහිල්ලා සල්ලි හම්බ කර සීනේ. හරි කොරියන් ගියා ආවා. ලංකාවට එනකොට කෝටි 5ක් අරන් ආවා. ඔයා හිතනොද එයා මාර ලක්ෂ්‍ය ජීවිතයක් ගෙවයි කියලා? අනේ නෑ. එයාගේ මොලේ පාඩම් කරන කාලේ පාඩම් කරලා ඒක මොලේ වර්ධනය වෙලා නැහැ. එයාට ඒ ලක්ෂ 5 වියදම් කෝටි 5 වියදම් කරලා ආයෝජනය කරලා සල්ලි හම්බ කරන්න තේරෙන්නේ. පුතේ බිස්නස් කරන්න සල්ලි ඕනේ නැහැ. බිස්නස් කරලා දියුණු වෙන මිනිස්සෙකුට සල්ලි ඕනේ නැහැ. කන්සෙප්ට් එකක් තියෙනවා නම් එයාට සල්ලි නැතුව බිස්නස් කරන්න පුළුවන්. මම ඔයාලට කියන්නම් ගාල්ලේ ඉන්න ඕන කෙනෙකුට දවසට ලක්ෂ 20ක් හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා. සරි සමා වෙන්න මාසෙට ලක්ෂ 20ක් හම්බ කරන්න පුළුවන් ගාල්ලේ ඉන්න කෙනෙකුට. තාම මේ ව්‍යාපාර කරලා නැහැ. මේ කොළඹ කෙනෙක් කරනවා ගාල්ලට තාම කරලා නැහැ. මෙන්න මේකයි කන්සෙප්ට් එක. මම ඔන්න එක දෙයක් කියන්නේ. මම දන්න කොළඹ පැත්තේ තැනක එක තැනක කෑම විකුණන මිනිස්සෙක් ඉන්නවා. එයා කරන්නේ සුවඳල් හාල්, පොලොස්, ඊට පස්සේ කෙසෙල් මුව, කොහිල මේ වගේ දේශීය එළවලු වැව් මාළු වගේව අරගෙන කෑම එකක් හදලා කෙසෙල් කොලේ දාලා දවටලා කෙසෙල් පට්ටකින් ගැට ගහලා බොක්ස් එකක් වගේ ගෙනල්ලා පාරයින තියාගෙන විකුණනවා. එයා දවසට උපරිම හදන කෑම 150යි. කවදාවත් 200ක් හදන්නේ 160ක් හදන්නෙත් නැහැ. එයා 150ට වඩා වැඩි කරන්නෙත් නැහැ. අඩු කරන්නෙත් නැහැ. හැබැයි පුතේ 150ම පැයක් යන කලින් විකිනවා. එක කෑමේක මිල 1200යි. 1200 කෑමේ ගන්න පොලිමේ ඉන්න පුතේ. ඇයි? ඔයාලා හිතන්නේ අර ෆ්‍රයිඩ් රයිස් එකක් 1200ට විකුණන එක සාමාන්‍ය මිනිස්සුෙකුට වටිනව වුණාට නමුත් ඔය යම් පැලන්තියක් ඉන්න පුතේ ගමේ කෑම දේශීය කෑම වලට මාකට් එකක් තියෙනවා. ගාල්ලේ එහෙම තැනක් තියෙනවද? කොහෙවත් තැනක් තියෙනවද එහෙම දේශීය කෑම ගන්න? නැහැ. ඔයාලගේ කෙනෙක් මෙහෙම වැඩක් කරනවා. ඔය විදියට සුවඳල් හාල් වගේ දේශීය හාල් එකක් අරගෙන ගමේ එරෝලු 4ක් එක්ක කෑම එකක් හදලා ගාල්ලේ කොටුව ඇතුලේ කොතන හරි තියාගෙන ඉන්නවා 1200යි කියලා ගමේ කෑම කියලා බෝඩ් එකක් ගහගෙන. මුල් දවසේ කෑම හොගාලා යයිද? මුල් දවසේ කෑම 15ක් ගෙනිච්චොත් පුතේ 10ක් ගෙදර ගෙනියනවා 5යි විකිනෙන්නේ. හැබැයි ඕක දිගින් දිගටම යනකොට මොකද වෙන්නේ? ගණිපු කෙනා ආයේ එන්න බලනවා. ඊළඟට වෙනම එතෙන්ට ක්‍රවුඩ් එකක් හැදෙනවා. පුතේ හිතන්නකො දවසට කෑම 100ක් විකුණුනොත් ඔය එක කෑමේක රුපියල් 600ක් ලාභ තියෙනවා පුතේ. රුපියල් 600ක් ලාභ තියෙනවා. කෑම 100ක් විකුණුනොත් කීයක් දවසට ලාභද පුතේ? 60000ක්. කෑම 150ක් විකුණන කෙනාට අපි තුමු 80000ක් තියෙනවා කියලා. මාසේ දවස් 30ම කරොත් කීයක් එනවද බලන්න. හරිද? ලක්ෂ 24ක් එනවා ප්‍රොෆිට් විතරක්. මොන ජොබ් එක කරලාද ලක්ෂ 24ක් හම්බ කරන්න පුළුවන්? මේකේ ඉනිෂියල් කොස්ට් එක කීයද? මේකේ ඕනම ව්‍යාපාරයක තියෙනවනේ ආරම්භක වියදමක්. ආරම්භක වියදම 0 කියලා තේරෙන්නේ නැත්නම් රුපියල් 5000න් පටන් ගන්න පුළුවන් වැඩේනේ. හාල් කිලෝ දෙකක පැකට් දෙකක් අරන් යනවා. මේ පොඩි පොඩි දේවල් ටික හොයා ගන්නවා. රසට උයන්න පුළුවන් අම්මට රසට උයන්න පුළුවන් නම් බැරි නම් ඇන්ටි කෙනෙකුට කියලා මේ කැම ටික ආදලා දෙන්න මම ඔයාලට රුපියල් 1000ක් දෙන්නම් කියලා වැඩේ පටන් ගන්න පුළුවන්. ඒතර මතක තියාගන්න අපි හැමෝටම බිස්නස් කරන්න පුතේ සල්ලි තිබ්බට බෑ. ඒක නිසා ඔය කොරියන්, ඊශ්‍රායල්, ජපාන් යන කට්ටියට කෝටි 20ක් අරන් ආවොත් මේ රටේ සාර්ථක වෙන්න බෑ පුතේ. මං කැමති යාලා සාර්ථක වෙනවා නම් බැරි ඇයි? එයාලා ඉගෙනගෙන නැහැ. ව්‍යාපාරික නොලෙජ් එක යාලට නැහැ.
රට ගිහිලා සල්ලි හම්බ කර ලංකාවේ සක්සස් වෙන හීන තියාගන්න එපා. ඔයාලා හීන දකින්න. එඩියුකේෂන් ලයිෆ් එක කටුක විදියට ගෙවන්න. ඔයාගේ ලයිෆ් එක ස්මූත්ලි යන්න පුළුවන්. හරිද? ඉතින් මේ කතාව ඔළුවේ තියාගන්න මේක ඇඳලා තියාගන්න නිදිමත කම්මැලි වෙන වෙලාවට පාඩම් කරන ඉගෙන ගන්න කාලේ ස්මාර්ට්ෆෝන් ගන්න හිතෙද්දි ලස්සන ලස්සන ඇඳුම් පස්සේ වෙන වෙන ෆැන්ටසි පස්සේ ආදර සම්බන්ධතා පස්සේ යන්න වෙලාව වෙන හිතෙන වෙලාවට මේක බලන්න මං හිතන්නේ ඔයාලට ලොකු උත්තේජයක් වෙයි මේ කතාව. හරි? හරිනේ? රයිට්.